දවසක් අද මම කතා කරන්නේ කොහොමද 5 gig එකේ image එකට ලේසියෙන්ම metadata add කරන්නේ කොහොමද කියලා. එතකොට ගොඩක් දෙනෙක් gig image create කරන්න Photoshop use කරනවා. ඒ වගේම තව ගොඩක් දෙනෙක් Canva use කරනවා. එතකොට Photoshop use කරන අය නම් ගොඩ දෙනෙක් දන්නවා ඇති කොහොමද Photoshop හරහාම metadata add කරන්න කියලා. අද මම කතා කරන්නේ Canva හෝ වෙනත් විදිහකට gig image create කරන අයට කොහොමද ලේසියෙන්ම metadata add කරන්න කියලා. එතකොට මුලින්ම මම ඕපන් කරගන්නවා මම මගේ gig image එක. මේ තියෙන්නේ මගේ gig image එක. එතකොට මම gig එකට අදාළව මේ තියෙන මගේ title එක සහ මේ තියෙන මගේ gig එකට අදාළ tags පහ. එතකොට 5 gig එකට උපරිම අපිට tags පහයි use කරන්න පුළුවන්. එතකොට මේ metadata add කරද්දී image එකට අපිට ඕන තරම් tags use කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මම දැනට එතන tags පහක් දාගෙන තියෙනවා. මගේ gig එකේ image title එක දාගෙන තියෙනවා. එතකොට මම මුලින්ම කරන්නේ මෙන්න මේ title එක copy කරගෙන මේ නමෙන්ම අපේ මුලින්ම මේ gig image එක rename කරගන්න ඕනේ. එතකොට ඒකට මේ image එක right click කරලා මෙතන තියෙනවා show more option කියලා. ඒකේ rename ගිහින් අර title එක මෙතෙන්ට paste කරගන්න. එතකොට මුලින්ම image එක අපේ gig title එක නමින් rename කරගත්තා. ඊට පස්සේ මේ image එක right click කරගෙන මෙතන පෙන්නනවා properties කියන එක. ඒ properties click කරගන්න. ඊට පස්සේ මෙතන අපිට පෙන්නනවා general, digital signatures, security, details, previous version කියලා. මෙන්න මෙතන details කියන එක click කරගන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙතන description යටතේ title, subject, heading, text කියලා. ඒතර මුලින්ම කරන්නේ මෙන්න මේ title එක මෙතන click කරගෙන අර copy කරගත්ත gig title එක මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ මෙන්න මේ subject කියන එක ඒ copy කරගත්ත gig title එක මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ මෙතන rating කියලා දෙනවා. ඒ rating එකෙන් 5 star දෙන්න. ඊට පස්සේ මෙතන tags කියලා දෙනවා. ඒතකොට tags මෙතන මම tags පහක් දාගත්තා. මම දැනට මේ පළවෙනි එක copy කරගන්නවා. copy කරගෙන paste කරලා enter දෙනවා. ඊට පස්සේ මම යනවා දෙවෙනි tag එකට එකක් copy කරගෙන මෙතන දීලා paste කරගෙන enter දෙනවා. මම දැනට tags දෙකක් මෙතෙන් use කරගන්නවා. එතකොට title එක rename කරගත්තා අපේ 5 gig title එක නමින්ම. එතකොට ඒ නමින්ම subject එකත් change කරගත්තා. rating වලට 5 star දුන්නා. මෙතෙන්ද tags දෙකක් මම දැනට දුන්නා. ඊට පස්සේ මේක okay කරන්න. okay කරාට පස්සේ ඔයාලා නැවත මෙන්න මේ image එක right click කරලා මෙතන properties කියන එක click කරගන්න. properties කියන එක click කරගත්තට පස්සේ details වලට යන්න. දැන් මම details වලට ගියාට පස්සේ ඔයාලට title එක rename වෙලා තියෙනවා, subject එක ඒතකොට rating 5 star වෙලා තිනවා. මම දැනට දාගත්ත text දෙක මෙතෙන්ට ඇවිදින් තියෙනවා. එතකොට මේ විදිහට තමයි ලේසියෙන්ම අපි 5 gig image එකට metadata add කරන්නේ. එතකොට මම කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා කොහොමද title එක SEO කරගන්නේ. එතකොට description එක SEO කරගන්නේ. ඒ වගේම මේ ළඟදී වීඩියෝ එකකින් කතා කරාම කොහොමද quick response setting එක සහ auto reply setting එක කොහොමද setup කරගන්නේ කියලා. මොකද ඒවා අනිවාර්යෙන් වැදගත් වෙනවා බය කෙනෙක් handle කරද්දී. එහෙනම් ඔයාලා මේ වීඩියෝ බලලා නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපුවම ඔයාලා notification එකකින් බලා ගන්න පුළුවන්. මම ඉදිරියට කොහොමද 5 ගැන ගොඩක් ලොකුවට වීඩියෝස් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.